අද ඔයාලා බලන්න හදන්නේ බඩඉරිඟු බීජවලට බටන් මෂ්රූම් ස්පෝන් ඉනකියුලේෂන් කරගන්න හැටි. ඉස්සල්ලාම බඩඉරිඟු ටික පැය 6ක් 7ක් විතර හොඳට සෝදලා පැය 6ක් 7ක් විතර වගේ පෙඟෙන්න තියෙනවා. ඊට පස්සේ ඒ ටිකක් තම්බ ගන්න ඕනි පැය 2ක් විතර වගේ. ඒ තම්බ ගත්තට පස්සේ ආපහු වැඩි වතුර බේරෙන්න ටිකක් රෙදි කෑල්ලක් උඩ වගේ තුනී කරලා තියලා ඊට පස්සේ මේ විදිහේ පැකට් වලට ග්‍රෑම් 200ක් විතර වගේ තමයි මම අද දාගත්තේ. ඒ දාගත්තට පස්සේ ඒක ප්‍රෙෂර් කුකර් එකක් ඇතුළට දාලා පැය 2ක් විතර වගේ හොඳට ස්ටෙරිලයිස් කරගන්නවා. මල් වලින් මට ඒගා මීඩියම් එක තාම නැහැ. ඒක නිසා කෙලින්ම මල් වලින් මම සීඩ්ස් වලට එහෙම නැත්නම් මේ වී වලට හරි එහෙම නැත්නම් ඔය බඩිරිඟු වගේ දේවල් වලට හරි තමයි මේ බීජ එක දාගන්න හදන්නේ. ඉතින් ලැමිනා ෆ්ලෝ එකක් තාම අරගෙන නැති නිසා ඒකට ඩයි විදියට හදාගත්ත ස්ටිල් එයා බොක්ස් එකක් තමයි මම දැනට පාවිච්චි කරන්නේ. ඉතින් මල් ටික නම් මට මේ පාර ටිකක් වැඩි වෙච්ච නිසා බීජ හදාගන්න ටිකක් පරක් වුණා. ඒකින්ද තමයි මේ මල් වල පොඩ්ඩක් අපාට ගිහිලා තියෙන්නේ. වැඩේ හරියයිද කියන එක දන්නේ නැහැ. අපි කරලා බලමු. ගොඩක් දවස් ඉඳලා මං ආසාවෙන් හිටියේ බටන් මෂ්රූම් ටිකක් හරි හදලා බලන්න. හැබැයි බීජ කිසිම තැනක හොයාගන්න බැරි වුණා. ඒක නිසා තමයි අන්තිමට පැකට් එකක් හොයාගෙන බීජ ටිකක් හදන්නම් කියලා තීරණයක් ගත්තේ. මෂ්රූම් ස්පෝන්ස් එහෙම නැත්නම් බීජ හදනකොට හොඳම මල් වලින් මල් තෝරගන්න එක තමයි වඩා හොඳ. අද නම් ඉතින් මට තෝරගන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් පැක් එකේ තිබුණේ වගේ හොඳයි කියලා හිතුනේ ඒවා ටික තමයි මම ගත්තේ. ඒක ඉස්සෙල්ලාම පොඩ්ඩක් අර මේ මම පාවිච්චි කරන දැනට ඉටිපන්දමක් මේ අර විස බීජ නැති එන්වයරන්මන්ට් එකක් හදාගන්න. ඉතින් ඒ ඉටිපන්දම් එළියට අල්ලලා ටිකක් ඉස්සෙල්ලාම මේ මල පොඩ්ඩක් අර රත් කරලා වගේ ගන්නවා. ඒකේ මතු පිට තියෙන මේ දිලීර නොවන විස බීජ මොනවා හරි තියෙනවා නම් ඒවා අයින් කරගන්න. ඊට පස්සේ මේක මම දැනට පාවිච්චි කරනවා අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල්. මේ ඇල්කොහොල් වලින් චුට්ටක් මලේ සර්ෆේස් එකත් පිහදලා ඊට පස්සේ කරන්න තියෙන්නේ මලේ පිටට නිරාවරණය වෙච්ච කොටස් හොඳටම අයින් කරලා ඒකෙන් තෝරගන්නවා අර මැද මලේ කැප් එකයි නටුවයි අතර තියෙන කොටසේ පුංචි හොඳ ඇතුලේ තියෙන කොටසක් තෝරගන්න ඕනේ. එන්නේ ඒ කොටස තමයි මම දැන් මේ මගේ කෝන් බීජ වලට දාගත්තේ. ඊට පස්සේ ඉතින් මේක දැන් තියන්න ඕනේ දවස් 15ක් විතර වගේ සාමාන්‍යයෙන් මං අනිත් වී වලට දැම්මහම නම් දවස් 15න් විතර දැනට තියෙන ටෙම්පරේචර් එකේ හැටියට ඒ වැඩේ හරි ගියා. මම මීට කලින් නම් මේ කෝන් වලට බඩිරිඟු වලට දාලා නැහැ. ඉතින් රිසල්ට් එකත් අරගෙන එන්නම්කෝ පස්සේ වීඩියෝ එකකින් ආපහු. මම ඉතින් මේ වගේ පැකට් 10ක් විතර අද හදාගත්තා. තෝරලා ගත්ත මල් වලින් මෙන්න මෙහෙම සර්ෆේස් එක ස්ටෙරිලයිස් කරලා ඊට පස්සේ බ්ලේඩ් තලයක් ආධාරයෙන් මේක මල දෙකට පළලා ඊට පස්සේ බ්ලේඩ් තලයක් ආධාරයෙන් ඒකේ ඇතුලෙන් හොඳයි කියලා හිතෙන කොටසක් අරගෙන බීජ වලට ට්‍රාන්ස්ෆර් කරපු එක තමයි කරේ. කලින් නම් හදපු සීඩ්ස් වලින් හැදුවට පස්සේ මට ඇත්තටම වැඩේට හරිම ආස හිතුණා. කන්ටමිනේෂන් උත් වුණා හැබැයි. කලින් පැකට් 10ක් විතර කරපුවාම දෙකක් තුනක් විතර මේ කන්ටමිනේෂන් වෙච්ච පැකට් තිබුණා. එහෙනම් ඉතින් සති දෙකකින් විතර අපි බලමුකෝ අපේ බීජ ටික කොහොම තියෙයිද කියලා. ආයෙත් වීඩියෝ එකකින් එහෙනම් අරගෙන එනකම් හැමෝටම හොඳ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.